වැඩිහිටි දීමනාව, ආබාධිත දීමනාව ඔයාටත් ලැබෙනවද? ඔයා සුදුසුකම් ලාභියෙක්ද? කොහොමද ඒක ඔයා ලබා ගන්නෙ? එහෙනම් අද වීඩියෝ එකේ මුල ඉඳලා අගට පියවරෙන් පියවර මේ දීමනාවන් ඔයාලා ලබා ගන්නෙ කොහොමද කියලා අපි කියලා දෙන්න බලනවා. ඒ නිසා ඔයාලා වීඩියෝ එක මුල ඉඳලා අගට බලලා අපිට කමෙන්ට් දාන්න. ගොඩක් වීඩියෝ වල කමෙන්ට් දාන්නේ වීඩියෝ එක බලන්න කම්මැලිකම නිසා. ඒ කම්මැලිකම හින්දා ඔයාලට ලැබෙන දීමනාව සුදුස්සෙක් වුණත් ලබා ගන්න බැරි වෙනවා. මොකද වීඩියෝ එක ඇතුලේ තමා අපි මේකේ කියන කාරණා අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට අපි පළවෙනියටම බලමු ඔයාලගේ පවුලේ වැඩිහිටි දීමනාව එහෙම නැත්නම් ආබාධිත දීමනාව ලබා ගැනීමට සුදුසුකම් ලැබපු කෙනෙක් ඉන්නවද? එහෙම ඉන්නවනම් ඒක ලබා ගන්නෙ කොහොමද කියලා ඔයාලා දන්නවද? එහෙනම් සරලව එකින් එක අරගෙන අපි කතා කරමු. එතකොට ආබාධිත දීමනාව නිල තොරතුරු වලට අනුව මේ වෙනකොට ආබාධිත පුද්ගලයෙක්ට මාසිකව රුපියල් 10000ක මුදලක් රජයේ ලබා දීමට කටයුතු කරනවා. එතකොට මේ ආබාධිත දීමනාව ලබා ගන්නට නම් අපි රජයේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් අනිවාර්යෙන්ම ඉදිරිපත් කරන්න වෙනවා. එතකොට මේක අපි ඉදිරිපත් කරන්නේ කාටද සහ මේ ආබාධිත දීමනාව අපි ලබා ගන්නෙ කොහොමද කිව්වොත් ඔබ පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕන. ඒ කාර්යාලයට ගිහිල්ලා සමාජ සේවා නිලධාරී කියලා කෙනෙක් ඉන්නවා. ඕන කෙනෙක්ගේ විමසීමක් කළොත් ඔයාට හොයාගන්න පුළුවන්. මෙන්න මේ නිලධාරියා හමු වෙලා ඔයාට අයදුම්පත ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අයදුම්පත ඉදිරිපත් කරනකොට ජාතිපත එක්කම ඔයාට පුළුවන් වෛද්‍ය නිර්දේශය ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ ආබාධිත පුද්ගලයෙක් නම් ඒකට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයාගේ නිර්දේශය ඉදිරිපත් කරනකොට ඒ නිලධාරියා අනෙකුත් ලිපි ලේඛන ඔබෙන් ඉල්ලාවි. ඒ අවශ්‍ය කරන ලිපිගොනු ලබා දුන්නාට පස්සේ ඔයාට මේ රුපියල් 10000ක ආබාධිත දීමනාව ලබා ගන්න පුළුවන්. එතකොට මම ගොඩක් දන්න අය ඉන්නවා ආබාධිත අය. මම පෞද්ගලිකව උදව් කරලා තියෙනවා. මේ විදිහට ආබාධිතව හිටියත් කොහොමද මේ ආබාධිත දීමනාවට ඉල්ලුම් කරන්නේ, ඒක කොහොමද ලබා ගන්න කියලා නොදැනුවත්කම නිසා එයාලට මේ වගේ මාසිකව රුපියල් 10000ක මුදලක් ලබා ගන්න පුළුවන්කම තියෙද්දි අපහසුතාව තියෙද්දි ඒ ක්‍රමය දන්නේ නැති නිසා තමයි ගොඩක් අයට ඒක නොලැබෙන්නේ. ඒ නිසා කවුරුත් ගෙදර නිකන් ඉන්න එපා. නිකන් හිටියොත් අපිට මේ රජයෙන් ලබා දෙන ආධාර ලැබෙන්නේ නැහැ. ඊළඟට අපි යනවා මොකටද? වැඩිහිටි දීමනාවට. එතකොට මේ වැඩිහිටි දීමනාව රුපියල් 5000ක් ලබා දෙනවා වැඩිහිටි අයෙකුට. අවුරුදු 70ට වැඩි අය තමයි වැඩිහිටි ගණයට ගන්නෙ. එතකොට මේ අවුරුදු 70ට වැඩි හැම කෙනෙක්ටම මේ රුපියල් 5000ක මුදල රජයෙන් ලබා දෙනවා. එතකොට මේක අපි කොහොමද ඉල්ලුම් කරන්නේ? මේ ක්‍රියාවලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා අපි විමසීමක් කරලා ඒ ආයතනයේ ක්‍රියාපටිපාටියට අනුකූලව තමයි අපිට වැඩිහිටි දීමනාව ඉල්ලුම් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් උදාහරණයක් විදිහට අස්වැසුම ගන්න කෙනෙක් නම්, ඔයා ගත්ත කෙනෙක් නම් ඔයාට අවුරුද්ද 70 ලැබුවට පස්සේ ඒ සිස්ටම් එකෙන් අඳුර ගන්නවා ඔයා අවුරුදු 70 සම්පූර්ණ කරපු වැඩිහිටියෙක්. ඔයාට වැඩිහිටි දීමනාව ලබා දෙන්න ඕන කියලා සිස්ටම් එක තේරුම් ගන්නවා. සහ ඔයාට ඒ ජනවාරි ඉඳලා ඔයාට වැඩිහිටි දීමනාව ඔයාගේ බැංකු පොතට වැටෙන විදිහට තමයි වර්තමානයේ වෙනකොට ගොඩක් අය වැඩිහිටි දීමනාව ලබා ගන්නේ. වගේම තමයි සමහරක් අය මේ පෝස්ට් ඔෆිස් එකෙන් ලබා ගන්න අයත් ඉන්නවා. ඒකත් රජය දැනුවත් කරලා තියෙනවා. ග්‍රාම සේවක හරහා දැනුවත් කරලා බැංකු පොතට ලබා ගැනීමට කටයුතු කරන්න කියලා. එතකොට අස්වැසුම ලැබපු කෙනෙක් නම් ඔයාට ඔයාගේ බැංකු පොතට මේක ලබා ගන්න අවුරුදු 70 වුණාට පස්සේ ලැබෙනවා. ඊන් පස්සේ ග්‍රාම සේවක දැනුවත් කරලා දිගින් දිගටම මාගේ වැඩිහිටි දීමනාව මේ බැංකු පොතටම ලබා දෙන්න කියලා ඔයාලා ඉල්ලීම් ලිපියක් ඉදිරිපත් කරන්න ඕන. එහෙම අස්වැසුම නොලබපු කෙනෙක් නම් ඔයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා මේ පිළිබඳව විමසීමක් කරාට පස්සේ
ඔයාට නිවැරදි තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයාලා වැඩිහිටි දීමනාවත් ඉල්ලුම් කරන්න. එතකොට මේ දීමනාවන් ඔයාලට ලැබෙන්නේ නැත්තම් සහ ඔයාලට මේක තවත් සරලව අපෙන් දැනගන්න ඕන නම් මොනවා හරි කාරුණක් ගැන අපිට කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ගොඩක් කමෙන්ට් බලලා තමයි දිගින් දිගට වීඩියෝ හදන්නේ නිලතොරතුරු අනුව. එතකොට ගොඩක් අය කමෙන්ට් දාලා තියෙනවා අර නිවාස ආධාර එකට එහෙම දේවල් ලැබෙන්නේ නැහැ කියලා. එහෙම ලැබෙන්නේ නැත්නම් අපි වීඩියෝ වලින් අරගෙන ඉන්නේ නැහැ. අපි හොඳින් දැකලා තියෙනවා ගම්වල ඒ වගේ නිවාස සිදු වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි වීඩියෝ එකෙන් අරගෙන ඉන්නේ. හැබැයි ඔයාලා නිකම්ම ගෙදර හිටියට ඒ කිසිම ආධාරයක් ඔයාලට ලැබෙන්නේ නැහැ. ඔයාලා අදාළ ආයතන වලට ගිහිල්ලා කතා කරලා සාකච්ඡා කරලා තමයි ඔයාලට තියෙන අඩුපාඩුකම රජයට කිව්වට පස්සේ තමයි දැන් ඔයාලා කොච්චර අපහසුතාවයෙන් හිටියත් රජය දන්නේ නැහැ. අපි ගිහිල්ලා මේ නිලධාරීන් හරහා අපේ අපහසුතාවය පැහැදිලි කරොත් තමයි රජයට එහෙම නැත්නම් එතනින් ඉහළට ඔයාලගේ ප්‍රශ්නේ යන්නේ. එහෙම ගියොත් තමයි ඔයාලට ආධාර මුදලක් එහෙම නැත්නම් ඒ සහනාධාරයක් ලබා ගැනීමේ හැකියාව තියෙන. ඉතින් ඒ නිසා හැම වෙලේම මම කියනවා YouTube එකේ, Facebook එකේ, TikTok එකේ තියෙන වීඩියෝ බලලා ඒවට කමෙන්ට් කරලා අපිට ඔය කිසිදු ආධාරයක් ඔයාලට ලබා දෙන්න බෑ. ඒ නිසා ඔයාලා මේ වීඩියෝ වල කියන විදිහට ඒ අදාළ නිලධාරීන් හම්බ වෙලා කතා කරලා ඔයාලගේ දුක් ගැනවිල කියලා ඒක ලබා ගන්න ඕන පිළිවෙලට ගිහිල්ලා ලබා ගන්න අනිවාර්යෙන් ඔයාලා සුදුසුකම් ලැබපු අය නම් සුදුසුකම් තියෙන අය නම් ඒ ආධාර මුදල් සහනාධාර ඔයාලට ලබා ගන්න පුළුවන්. එහෙමනම් ඔයාලත් කමෙන්ට් එකක් දාන්න, අපිට ලයික් එකක් දාන්න. ඒ වගේම තමයි අපිව ෂෙයා කරන්න නිවැරදි තොරතුරු තවත් අයට දැනගන්න. ඒ වගේම තමයි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙමනම් මේ වීඩියෝ එක ඉවර කරනවා. හැමෝටම ජය වේවා.